සත්පුරුෂ ඇසුරේ සිත් නිවා ගන්නට සසර රහස. දසබලධාරී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට දරුවනි කියන්නේ සිංහනාදය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මිගරාජ වූ සිංහයා මේ මුවන්ට දැහැගන්න සිංහයා තුල මේ වාගේ ආශ්චර්ය දෙයක් තියෙනවා. සිංහයා සිංහ සෙයියාවෙන් තමයි සැතපෙන්නේ. නිදාගන්නේ. දකුණු ඇලේට පෙරලිලා ඊට පස්සේ මේ පාදයෙන් පාදේ තියාගෙන දකුණු ඇලෙන් හිස තියාගෙන නිදා ගන්නවා. පින්වත් මහණෙනි සිංහයා උදේ අවදි වෙලා හිමීට ඔළුව උස්සලා බලනවා තමන්ගේ ඉරියව් දිහා වලිගේ හරි පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා නම් එදාට ගොදුරකටවත් යන්නේ දුකින් ඉන්නවා සිංහයා. පින්වත් මහණෙනි සිංහයා එක් ඉරියව්වත් හෙල්ලිලා නැත්තම් රෑ එළි වෙනකල් නිදාගෙන ඉඳලා සිංහයාට ලොකු ප්‍රීතියක් උපදිනවා. ඊට පස්සේ සිංහයා විජම්බණය කරලා ඇඟ සොලවලා තුන් පාරක් සිංහනාදය කරනවා. පින්වත් මහණෙනි ඒ සිංහනාදය කරනකොට අහසේ ඉන්නවනම් පක්ෂීන් අහසේ උඩටම යනවා පහළට එන්නේ නැහැ. ඒ සිංහනාදය ඇහෙනවා නම් වනේ අලින්ට ඇතුන්ට වනේ ඇතුට්ටම යනවා. ඒ හඬ ආපු පැත්තට එන්නේ නැහැ. ඒ සිංහනාදය ඇහුනොත් වතුරේ ඉන්න සත්තුන්ට වතුරේ ඇතුලේ ගුල්වල රිංගනවා උඩට එන්නේ නැහැ. රාජ මාලිගාවල සිටු මාලිගාවල බැඳලා දන්වැල් වලින් බැඳගෙන ඉන්න ඇත්තු බෙටි හලාගෙන දන්වැල් කඩාගෙන ඇතුට මෙදුවනවා. පින්වත් මහණෙනි සිංහරාජ වූ මිගරාජ වූ සිංහයාගේ එවැනි වූ 이르දියක් තියෙනවා. එච්චර බයයි සිංහනාදෙට. පින්වත් මහණෙනි ඒ තිරිසන් ලෝකයේ සිංහෙක්. පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥාන බල 10කින් යුක්තව සිංහනාද කරනවා. එතකොට සමහර වෙලාවට කල්ප ගණන් ආයුෂ තියෙන දෙවිවරු බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දහම් දේශනකොට අහෝ අපි අනිත්‍යයිලු වෙනස් වෙනවලු අපි ජීවිතේ නැසෙනවලු කියලා කලන්තේ දාලා වැටෙනවා කියනවා බ්‍රහ්මයෝ පවා. ඒ නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ඒසා අනුභවයක් තියෙනවා කියලා. ඥාන බල 10කින් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. මේ ඥාන බල 10 ඊටමත් කිටින් සජ්ජහායනා කරලා ඔයාලට වන්දනා කරනවා. ඒක ඔයාලගේ ජීවිතේට හරි උපකාරයි. මක්නිසාදයක් මෙතන ඉන්නවා ජීවිතේට කවදාවත් දසබල ඥාන 10ම කටින් කියලා නැති අය. බලන්න පින්වත් දරුවනේ ඔබ දෙස මා කලින් බුදුරජාණන් වහන්සේගේ ඥාන බල 10 මගේ කටින් කියලා ස්තුති පූජාවක් විදිහට සාදුකාර දීලා තියෙනවද කියලා. පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඥාන බලය තමයි ඨාන ඥානය. සිදුවිය හැකි දේ වශයෙන්ොත් සිදුවිය නොහැකි දේ වශයෙන්ොත් දන්නා ඥානය. ඒ ඥාණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ ලෝකේ මහා බ්‍රහ්මයා වෙන්නේ පිරිමියෙක්. සක්‍රයා වෙන්නේ පිරිමියෙක්. සංක්විති රජ වෙන්නේ පිරිමියෙක්. ලෞතුරා සම්බුදු බවට පත් වෙන්නේ පිරිමියෙක්. යම රජුරුව බවට පත් වෙන්නේ පිරිමියෙක්. සිදුවිය හැකි. ස්ත්‍රියක් කවදාවත් මහා බ්‍රහ්මයා වෙනවා කියන එකවත් සක්දෙවිඳු වෙනවා කියන එකවත් සංක්විති රජ වෙනවා කියන එකවත් ලෞතුරා බුදු වෙනවා කියන එකවත් සිද්ධ වෙන්නේ නැහැ. සිදුවිය නොහැකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වුණොත් කෙනෙක් ධර්මය අවබෝධ කරපු කෙනාගේ අතින් අම්මා මැරෙන්නේ නැහැ, තාත්තා මැරෙන්නේ නැහැ, රහතුන් ඝාතනය වෙන්නේ නැහැ. ඊළඟට සංඝ වේද කරන්නේ නැහැ. ආනන්තයිර පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. සිදුවිය නොහැකි. සෝවාන් නොවුන කෙනාගේ අතින් සිදුවිය හැකි.
පින්වත් මහණෙනි කුසල් වඩන්න පුළුවන්. අඩුපාඩු හදා ගන්න පුළුවන්. එය විය හැකි. ඊළඟට අකුසල් දුරු කරන්න බෑ, කුසල් වඩන්න බෑ කියන වචනේ විය නොහැකි. ඒක බුදුරජාණන් වහන්සේගේ ඥාන බලයෙන් දකින දෙයක්. මරුණට පස්සේ සෝතාපන්න නොවුන කෙනා සතර අපායේ වැටෙන්න පුළුවන්, විය හැකි. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් නිරේවත්, තිරිසන් ලෝකේවත්, പ്രേත ලෝකේවත්, අසුර ලෝකේවත් උපදින්නේ විය නොහැකි. ඒ දකින්න ඥානය පළවෙනි ඥාන බලය. ඔබට සමහරට ඔබගේ රිසල්ට් එකවත් සිතාගත නොහැකි. අනාගතේ ඔබේ ඉරණම සිතාගත නොහැකි. පැහැදිලි නේද? ඔබ අමාරුවේ වැටෙන්න තියෙන පරිසරයේ ඕනතරම් සූදානම්ව තියෙනවා. ඔබ අමාරුවේ වැටිය හැකි. එතකොට පළවෙනි ඥාන බලයේ විය හැකි නොහැකි බව දන්නා වූ ඥාන බලය. ඒකට කියනවා ඨානාඨාන ඥානය. දෙවෙනි ඥානය තමයි පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේට තියෙන අතීතානාගත පච්චුප්පන්න කම්ම සමාදාන ඥානය. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කර්මයෝ විපාක දෙන හැටි, ඒවා විපාක දෙන කාල, ඒවා ඔක්කොම බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. මේ කර්මයෙන් මේක වෙනවා, මේකෙන් මේක වෙනවා කියලා. උපමාවක් කියන්න. ඔබ බලන්න මේ වටේට තියෙන අඹ ගස් දෙස. ඔන්න පුංචි පුංචි අඹ ගෙඩි හැදිලා තියෙනවා. මීට මාසයකට එකහමාරකට කලින් මේ අඹ ගස් මේ අඹ ගහේ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නෑ. පරිසරයේ හැදෙනකොට, කාලේ එනකොට, ගහ තියෙනකොට ඵලෙ හට ගන්නවා. ඔබ ඔතන සිටිනවා. ඔබ විවාහ වුණාට පස්සේ මෙතන ඉන්න ගෑනු ළමයි නම් බැඳපු මිනිහා නිසා දහදුක් විඳිනවා නම් මේ ඉඳගෙන ඉන්න කෙල්ලන්ගේ මූණ වලින් ඒ පේන්නේ නැහැ. මීට මාස ගානකට කලින් අඹ ගහේ ගෙඩි තිබ්බේ දැක්කේ නෑ වගේ. කසාද බැඳලා ඒ ජීවිතේ පරිසරය හැදෙනකොට මේ ගෙඩි හැදෙන්නා වගේ දුක් කන්දරාව ඊට පස්සේ පටන් ගන්නවා. දැන් ඉඳගෙන ඉන්න කෙල්ලන්ගේ ජීවිතවල අනාගතේ පේන්නේ කාටවත්. ඔබ වයසට ගිහිල්ලා ලෙඩ ඇඳක ඉන්නවා නම් ඊළඟට ඔබට ඉපදෙන දරුවෝ, ඒ දරුවෝ කොයි ලෝකවල ඉන්නවද? කර්මාන් රූප ඔබට ලැබෙන්නේ කොයි වගේ දරුවෙක්ද? මේ ඉඳගෙන ඉන්න කොල්ල කෙල්ලන්ගේ මූණ දිහා බලපුම ඒට හොදුවක්වත් නැහැ. මීට මාස ගානකට කලින් මේ අඹ ගස්වල ගෙඩි හැදෙන හොදුවක්වත් තිබෙන්නේ නැහැ වගේ. යම් දවසක පරිසරය හැදෙනකොට ගෙඩි හැදෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ අනාගතයට මෙහෙම වෙනවා. අතීතයේ පිණිස මේකයි කරලා තියෙන කර්මය, මේකයි කරලා තියෙන කර්මය. අනාගතේ මේ පරිසරය හැදිච්ච ගමන් මේක විපාක දෙනවා කියලා දන්නවා, දකිනවා. ඒ වනාහි බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක දකින ඥානය දෙවෙනි දස බල ඥානය. තුන්වෙනි තථාගත බලය තමයි සබ්බත් ගාමිනීම් පටිපදං යථාභූතං පජානාති. සියලු උපත් කරා යන වැඩපිළිවෙළවල් දන්නවා බුදුරජාණන් වහන්සේ. මම ධර්ම දේශනාවලදී මේ ඔක්කොම කැටි වෙන්න විස්තර කරලා දෙන්නම්. ඒ දහම් කරුණාවක් ගානේ භාග්‍යතුන් වහන්සේගේ ඥාන බලය පෙන්වලා දෙන්නම්. මේකෙන් මේ උපත කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. පින්වත් දරුවනේ, දැන් මොකක් හරි අනතුරක් වෙලා අපි ඔක්කොම මෙතන එක තැන මැරුණොත්, ඔන්න දැන් එක තැන හිටියේ. නිරේ ගියොත් යම්කිසි කෙනෙක් කිලෝමීටර් ගානක් යුදුම් ගානක් මේ පාතාලියට කවුරු හරි චාතුම් මහරජකේ ඉපදුනොත් එහෙම දැන් මේ මැරිලා මෙතන ඉඳලා යොදුන් 84000ක් කිලෝමීටර් 4,20,000ක් උඩින් චාතුම් මහරජකේ. දැන් මෙතනම හිටපු එක්කෙනෙක් නිරේ ගියොත් එක්කෙනෙක් යොදුන් දහස් ගාණක් පොළොව ඇස්සේ, එක්කෙනෙක් යොදුන් දහස් ගාණක් ලක්ෂ ගාණක් අහකාසේ. තව එක්කෙනෙක් ඉපදුනොත් එහෙම ඇමරිකාවේ මෙතෙන් ඉඳලා යොදුන් කිලෝමීටර දහස් ගාණක් එහා පැත්තේ
අනිත් එක්කෙනා ඉපදුනොත් මෙහින් ඕස්ට්‍රේලියාවේ මෙහින් යොදුන් ගානක් ඒ පැත්තේ එක තැන හිටියට මැරිච්ච ගමන් නානා ලෝකවල මෙයා නම් යන විදිහට අහවල් තැන තමයි උපදින්නේ කියලා පුජ්‍යලය දැක්ක ගමම මගේ බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. ඉස්කෝලේ උගන්වනකොට ටීචර්ට කියන්න බෑ මේ ළමයා මෙතනින් යනවා කියලා. උදාහරණයක්. ඔයාලා පන්තියේම ටීචර් වැඩියෙන් ආදරය කරපු වැඩියෙන්ම ලකුණු ගත්ත ළමයි සමහරට දැන් රස්තිය අධිකාරියෝ. පන්තියෙන් කොන්වන හංවඩු ගහිච්ච පැත්තකට වෙලා හිටපු කෙල්ලෝ සමහරට දැන් කැම්පස් එකේ. මේ ජීවිතේම අවුරුදු ගානක විස්තරයක් කියා ගන්න බෑ. එච්චර ඥානයක් ඔයාලට තියෙනවා නම් මේ කොල්ලා හොඳය මේ කෙල්ල නරකය කියලා වෙන් කරගෙන මෙයා හොඳයි කියලා අනාගතේ විවාහ වෙලා විඳින දුක් අන්දරා ඔබට පේන්නේ ඒක උපමාවක් වශයෙන් ගත්තොත් එහෙම මීට කලින් මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්ත මෙහිදීම විවාහ ගිවිසගත්ත ළමයි දැන් දරුමල්ලෝ හදාගෙන ජීවිත ගත කරනකොට අනේ මොන කර්මයකටද අපි බැඳේ කියලා ඇවුල් දෙවුල් තියෙන දුක් දුම්නස් තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඇයි ඔවුන්ට එකට ඉගෙන ගන්නකොට අනාගතේ පේන්නේ නැද්ද? මේ ජීවිතේම Taman ගිහිල්ලා නතර වෙන තැන පේන්නේ නැත්නම් මරුණාට පස්සේ යන තැන කොහොමනම් පේන්නද? බුදුරජාණන් වහන්සේට මේ උපත් කරා යන් ගියොත් මේ පාරේ ගියොත් මේ උපත කරා යනවා කියලා පේනවා. ඒක ඊළඟ තථාගත බලය. ඒකට බලන්න කෙනෙක් ඉස්සරහට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේට වෙන්න පුළුවන් දේවල් ටික බැරි දේවල් ටික තේරෙනවා. මෙයාගේ කර්ම ටික තේරෙනවා. මෙයා දැන් යන විදිහට කොහෙද යන්නේ කියලා තේරෙනවා. ඒ ඔක්කොම බලලයි බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියන වචනේ ඉස්සරහට දාන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා. අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. එක එක ධාතු ස්වභාව. සමහර අය ඉන්නවා මැරීගෙන පාඩම් කරොත් නම් විභාගෙ ගොඩ යන්න පුළුවන්. සමහර අය යසඩ මෙන්න පිස්සු කෙලගෙන ඉන්නවා යසඩ විභාගෙ ගොඩ යනවනේ. අරයට එහෙම වුණා නම් මට මොකද කියලා අරයට එහෙම වුණා නම් මට බැරියයි. අරයා පාඩම් කරන්න එහෙනම් අපිත් පාඩම් කරන්න ඕනේ නැහැ. එහෙම බෑ. පුජ්‍යලයන්ට පුජ්‍යලයා වෙනස්. ලෝකේ ධාතු ස්වභාවය වෙනස්. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් අපි ඔයාලා ඔක්කොටම එකපාර බණ කියනව නෙමෙයි. මගේ බුදුරජාණන් වහන්සේ එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ බණ පදයක් ගානේ මේ ඉන්න සියලු දෙනාගේම හිත බලලා තියෙනවා. ඔක්කොටම ගැලපෙන්නයි දහම් දෙසන්නේ. මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම් දකිනවා. එක එක්කෙනාට වෙනස්කම් තියෙනවා. සමහර අය ඉගෙන ගන්න හපන්. සමහර අයට එහෙම බෑ. යාට ඒක හරියන්නේ නැහැ. ඒ ධාතු ස්වභාවය ගොඩාක් දරුවෝ නිසා දුක් විඳින දෙමව්පියෝ බොහෝසේ දුක් විඳින්නේ ධාතු ස්වභාවය දන්නේ නැති නිසා. මමත් ගුරුවරයෙක් අහවල් ගුරුවරයාගේ පුතා මෙහෙම ඉගෙන ගත්තා නම් මගේ පුතත් ඉගෙන ගන්න ඕන. අපි කැම්පස් ගියා උඹලත් කැම්පස් යන්න ඕන. ඔයාලවත් මේ පොඩ්ඩක් ඥානයක් උපද්දවගෙන තියාගන්න ශාස්ත්‍රුන් වහන්සේගේ අනේක ධාතු නානා ධාතු ලෝකේ ස්වභාවය ගැන. මෙතන ඉන්න ළමයි සියලු දෙනාගේම අම්මලා තාත්තලා රජේ රස්සා කරන අය නෙවෙයි. සමහරට ඔයාලා වගේ ඉහළ අධ්‍යාපනයක් ලැබුවා අය නොවෙන්න පුළුවන්. නමුත් ඒ අයටනේ ඔයාලා ඉපදුනේ. ඒ වගේ ඔයාලට ඉපදෙන්න පුළුවන් රස්තියාදුකාර ළමෙක්. ඔයාලගේ කුසෙන් ඉපදෙන්න පුළුවන් බණ කියන මං වාගේ හාමුදුරනවා. ඔයාලගේ කුසෙන් ඉපදෙන්න පුළුවන් දේශපාලනය කරන කෙනෙක්. ඔයාලගේ කුසෙන් ඉපදෙන්න පුළුවන් පොලිස්කාරයෙක්. ලෝකේ ස්වභාවය වෙනස්. ඔක්කොම එක තැනකට ගන්න බෑ. ධාතු ස්වභාවය වෙනස්. තමාව කවත් කවුරුවත් තේරුම් ගන්නෑ. කොහොමද තේරුම් ගන්නේ? එක එකාගේ ධාතු ස්වභාවය වෙනස්නේ.
මම කැමති දේ නෙවෙයි ඊළඟ එක්කෙනා කැමති. පින්වත් දරුවනේ ඔයාලා අම්මගේ බඩින් ඉපදුණා. ඔයාලා අම්මා කන්න කැමති කෑමද ඔයාලා කන්න කැමති? ඔව් නම් ඔව් නැත්නම් නෑ. අම්මා අඳින්න කැමති ඇඳුමද ඔයාලා අඳින්න කැමති? ඊට පස්සේ අම්මලා බලන්න කැමති චිත්‍රපටිද ඔයාලා බලන්න කැමති? ඒ බඩින් ආපු අම්මගේ කුසින් ආපු දරුවයි අම්මයි අතර එච්චර වෙනසක් තියෙනවා නම් කසාද බැඳලා පස්සේ මිනිහට අනුව කොහොමද ගෑණි ඉන්නේ? හත්මුදු පරම්පරාවක් නෑදකමක් නැතුව. නමුත් ස්වාමියා මාව තේරුම් ගත යුතුයි. බිරිඳ මා තේරුම් ගත යුතුයි කියන ඒ පටු කල්පනාව නිසා බොහෝ පෞල් ජීවිත ගින්දරේ දෙවි දෙවි තියෙනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ දැක්කා එක එක්කෙනාගේ ජීවිත වෙනස්. එක එක්කෙනාගේ ජීවිත වෙනස්. ඒක දකින ඥානයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ හතරවෙනි ඥාන බලය විස්තර කරන්න ගියොත් ලස්සනට දහම් කරුණු වලින් මේ ජීවිතේ ගැට ලිහිලිහි යන විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විස්තර කරන්න පුළුවන්. ඒ නමුත් දරුවනේ කාලේ නැත. සත්තානං නානාදිමුත්තිකතං යථා භූතං පජානාති ඊළඟ ඥාන බලය. නොයෙක් ආකාරයේ ජීවිතවලට සත්වයා සකස් වෙවි යන හැටි බුදුරජාණන් වහන්සේට මේ දකින්න පුළුවන්. ඒක ඥාන බලයක්. මෙයා සෝවාන් වෙන්නයි මේ සකස් වෙන්නේ. මෙයා සකස් වෙන්නේ අනාගාමී වෙන්න. මෙයා සකස් වෙන්නේ අරහත්ත්වයටපත් වෙන්න. මෙයාට අද බණපදයක් කිව්වොත් ඒකේ විපාක එන්නේ තව කාලයකට පස්සේ. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනා කරන්න යනකොට උපක මුණ ගැහුණානේ. ඉතින් උපකට දහම් දෙසුවේ නෑනේ. උපක ඇහුවා ඔබ වහන්සේ කවුද? අනන්ත ජීන කිව්වා. එහෙම වෙන්න පුළුවන් පුදුම ලස්සන කෙනෙක් කියලා හැරිලා ගියා. ගිහිල්ලා නාලා කියන ගමේ වැඩි කෙල්ලෙකුට අහුවෙලා හම්මේ විඳ දුක උපක. ඒකි පුදුම හින්ට් ගහිල්ලක් ගැහුවේ. ගෑනු තිද්ද වුණා. ඊට පස්සේ ආන්න හොයාගෙන ආවා. ඒ වගේ සමහර අයට හොඳ කට්ටක් කන්න ඕන. ගෑනුන්ගෙන් බැනුම් අහලා හොඳ කට්ටක් කෑවු ගමන් එපා වෙනවා. දැන් කටු ටික නෙවෙයි දැන් තියෙන්නේ මස් ටික. අනේ පනේ පැටියෝ ඔය තමයි මස් ටික. කටු තමයි බූරුවා. ගොන් වහන්සේ කටු කන්ට ඇත අනාගතේ. සමහර අයට ජීවිතේ තේරෙන්නේ හොඳ කට්ටක් කෑවට පස්සේ. මෙයාගේ මේ විදිහට ඉන්ද්‍රියම් මෝරලා යන්නේ මේ විදිහට ජීවිතේ සැකසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ජීවිතේ සකස් වෙන හැටි පේනවා. ඒක ඊළඟ ඥාන බලය. ඊළඟ ඥාන බලය තමයි ඥාන විමෝක්ඛ සමාධි සමාපත්තීනං සංකිලේසං වෝදානං වුට්ටානං යථා භූතං පජානාති. බුදුරජාණන් වහන්සේගේ ඥාන බලයක් තියෙනවා දරුවනේ. සමාධි සමාපatti කිලිට වෙන හැටි, ඒ සමාධියෙන් නැගී හිටින හැටි, සමාධිය පිරිසුදු කරගන්න හැටි භාවනාව ගැන හොඳට තේරෙනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ තරම් තුන් ලෝකෙම භාවනාව ගැන දන්න කෙනෙක් නැහැ. ඒ නිසා තමයි නිවන් දකින්න කැමති කෙනා බුද්ධ වචනින්ම භාවනාව ඉගෙන ගන්න ඕනේ. තමන් භාවනාවක් කරගෙන යනවනම් ඒ භාවනාව බුද්ධ වචනෙන් විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕන. තමන් භාවනාවක් කරනවා නම් මම මේ බුද්ධ වචනයට අනුවයි මේක කළේ කියලා විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් හැම තැනකම තියෙන අනාගැනිලි. අදාව දුවෙක්. ඒ දුවගේ අම්මා කොහෙදෝ භාවනාවක් කරන්න ගිහිල්ලා. කීතනින් කියලා ඔබ ධර්මය අවබෝධ කරලා ඉන්නේ අනාගාමී වෙලා කියලා. ඔය වගේ මාර්ගඵලයක් දීලා. අර අම්මා ගෙදර ඇවිල්ලා දුවට කියනවා අත හොදන්න වතුර එකක් ගෙනින්. ඔන්න දැන් අත හොදන්න වතුර එක ගේන්න ඕන. මාර්ගඵලලාභියගේ අත සීදීමේ පින ඔබට තියෙනවා. කොක් කෑම එක අරන් වරෙන් මාර්ගඵලලාභී කෙනෙකුට දම්පි දීමේ පින ඔබට තියෙනවා. මං යනකොට මුතුකුඩ අල්ලපන්. පුදුම දේවල්. දැක්කද වෙච්ච දේ. බුදු කෙනෙක් මුල් කරගන්න නැතුව ධර්මයේ මුල් කරගන්න නැතුව කොහේ හරි කවුරු හරි රහත් කියලා කිව්ව ගමන්
නටවාගෙන ගිහිල්ලා අමාරු වැටිච්ච විදිහ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ කෙල්ල ඇවිල්ලා අඬලා කියනවා මගේ අම්මා බේරලා දෙන්න මේ එක එක භාවනාවලට ගිහිලා මෙයා උනේ කියලා. පින්වතුනි මෝඩෙක් හදන්න ලේසි. Taman දන්නවා කියන තැන හිටියට පස්සේ බෑ. අඟුලිමාල দমনය කරන්න එක 이르දියක් පෑවා ලං වෙන්න එපා කියලා. ඊළඟ එක වචනයක් කිව්වා. අඟුලිමාල උඹ නැවතියම් මං නැවතිලා ඉන්නේ කියලා. ඒත් උරුවෙල් කාශ්‍යප দমনය කරන්න උරුවෙල් කාශ්‍යප හිතා හිටියේ තමන් රහත් වෙලා කියලා. බුදුරජාන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය 3300 ගණන් පෑවා. අඟුලිමාල দমনය කරන්න එකයි පෑවේ. මං කිව්වා අවබෝධ වුණා මගඵල ලැබුවා කියලා සංඥාව ආවට පස්සේ ඒ අයට යමක් කියන්න නම් බුදු කෙනෙක්වත් පහළ වෙන්න ඕන. මට නම් බෑ. තේරෙනවා කියන තැනට ආවට පස්සේ ඔය පන්තිවලත් ඉන්න ඔයාලා පොඩ්ඩක් ගෲප් වශයෙන් වැඩ කරන් යන්න බලන්න. තේරෙනවා කියන තැන ආවොත් මේ මලක්වත් ගොතා ගන්න බෑ. මම දන්නවා කියන තැනට ආවට පස්සේ අම්මෝ එහෙම පඬිත් චරිතයක් එහෙම බඳින්න එහෙම හම්බුනොත් ඉවරයි. අයියා ඔක්කොම දන්නවා. නිහතමානී නෑ. ඉතින් මම සමාධියනේ සාමාරු වැටෙන හැටි කිව්වේ. ඒතර මේ විශ්ය ගොඩක් විස්තර කරන්න පුළුවන් භාවනා කරන පිරිසකට. ඒ නිසා අපිට අවස්ථාව ලැබෙන විදිහට අනාගතේ ඒව තීරුම් ගමු. ඊළඟ එක තමයි අනේක විහිතම් පොබ්බේ නිවාසං අනුස්සරති. පෙර ජීවිත සිහි කරනවා. දරුවනේ මේකේ පුදුම කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් කියනවා පෙර ජීවිත බලන්න එකක් දෙකක් තුනක් අහවල් නම අහවල් ගම ඔක්කොම පේනවා. කල්ප කෝටි ගානකට කලින් බීපු වතුර එක මතකයි කියනවා බුදුරජාණන් වහන්සේට. කල්ප කෝටි ගානකට කලින්. ඕක කොච්චර ආශ්චර්ය දෙයක්ද කියලා මම තේරුම් කරන්න. උදේ ඔයාලා කාපු කෑමේ ව්‍යංජන මොනවද? හැමදාම සම්බල්ලු කන්නේ ඒව මතකයිද? උදේ බීපු වතුර කෝප ගාන කීයද? උදේ කාපු කෑමේ ව්‍යංජන ගාන මතක නැහැ. බීපු දවසට බීපු වතුර කෝප ගාන මතක නැහැ. මගේ බුදුරජාණන් වහන්සේට කල්ප කෝටි ගානකට කලින් බීපු වතුර කෝපේ මතකයි. තවත් පුජ්‍යලයේ පෙර ජීවිත එකින් එක බලලා ඔහු කල්ප කෝටි ගානකට කලින් වතුර එකක් බීවද ඒකත් මතකයි. බලන්න පුළුවන්. පෙර ජීවිත දැකීමේ ඥානය ආශ්චර්යයි අద్භූතයි බුදුරජාණන් වහන්සේගේ. ඒ 8 වෙනි ඥාන බලය. දසවෙනි ඥාන බලය පින්වත් දරුවනේ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසිකේන සත්‍යේ පස්සති චවමානේ උපජ්ජමානේ හීනේ පනීතේ ස්වන්නේ දුබ්බන්නේ කියලා විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් කෙනෙක් මැරිලා උපදින හැටි චුත වෙන හැටි බලන්නත් පුළුවන් ඉපදින හැටි බලන්නත් පුළුවන්. මෙන් දැන් චුත වුණා මෙන්න ඉපදුණා. චුතිය උපත බලන්න පුළුවන්. මේ කර්ම කළා මේ උපත කරා ගියා. හීන ප්‍රනීත සුවර්ණ දුවන්න සුගති දුගති ඔක්කොම පේනවා. පින්වත් දරුවනේ මේ බුදුරජාණන් වහන්සේගේ ඥාන බලයෙන් තමයි මිනිසෙක් මැරිලා ඉපදෙන හැටි විස්තර කළේ. නමුත් අද කාලේ මිනිස්සු මැරිලා ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඇයි මං එහෙම කියන්නේ? එච්චර පව් කරනවා. එච්චර පව් කරනවා. මැරිලා ඉපදුනොත් කාට කියන්නද? උදාහරණයක් අපි කියමු කොහේ හරි ලන්දක කොහේ හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි අශෝභන වැඩක් කරනවා. මේක අහු වුණොත් මේක නඩු මඟට වැටුනොත් කොච්චර නින්දාවක් කොච්චර දඬුවම් ලැබීමක් සිද්ධ වෙනවද? දැන් නුවණින් විමසන්න. එතකොට ඒ කරපු කර්මයේ විපාක ටික. ඔන්න නොහොබිනා වැඩක් කරනවා. ඒක අහුන්නේ නැහැ. දැන් අර කර්ම විපාක ටික නැති වෙලාද? ඉතුරුයි ස්ටෝක්.
කවදා හරි විපාක දෙනවා. නින්දා ලබා යන්න වෙනවා. සිර දඬුවම් වලට ලක් වෙනවා. ඔන්න තමන්ගේ අතින් වැරද්දක් වෙනවා. තේරුම් ගන්න ක්‍රමී. මේ වැරද්ද අහු වුණොත් කියන එක කල්පනා කරනවා. අහු වුණොත් මෙච්චර නින්දා විඳින්න වෙනවා. මේ ප්‍රශ්න එනවා, හිරේ වැටෙන්න වෙනවා මේම. නමුත් අහුන්නේ නැහැ මේ ප්‍රශ්නේ. අහු නැති වුණාට කරපු කර්මයේ විපාක ටික ස්ටෝක්. ඒ කොහෙද තියෙන්නේ? මෙතන ඉන්න ළමයිගේ ටොංගානක් ඇති කර්ම. ඒ වුණාට ඔක්කොම එක වගේ ඉන්නවනේ. පැලවෙන පොල් ගෙඩියක් ගන්න උපමාවට. පැලවෙච්ච මේ පොල් ගෙඩිය දැක්කට පස්සේ අනාගතේ මේක ගහක් වෙලා මේකේ කොච්චර පොල් හැදෙනවද කියලා හොයන්න පුළුවන්ද? රෝපණය කරපු ගමන් හැදිලා කාලෙට පළ ටික එනවා. ඒ වගේ මැරිච්ච ගමන් විපාක දෙනවා. මෙතෙක් නිന്ദා නොලබපු අපේ අතින් වෙච්ච වැරදිවල කර්ම ටික බලාගෙන ඉන්නේතෝ මැරියන් කියලා විපාක දෙන්න. අහෝ බටහිර ලෝකේ මට මතක නෑ ඉංග්‍රීසියෙන් මේ වචනේ එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒකෙන් උගන්වන්නේ මරණයන් මැත්තේ උපතක් නෑ කියලා. මගේ ශාස්ත්‍රඥ වහන්සේට ඥාන බලයක් තියෙනවා මරණයන් මැත්තේ උපතක් කරා යන හැටි. දස බලධාරීන් වහන්සේට මරණින් මැත්තේ උපතක් නෑ කිව්ව ගමම කරන්න බැරි දෙයක් නෑ දරුවනේ. ඔයාලා මොන උපාධිය ගැහුවත් ඔයාලට කර්මය ගැන මොකද්ද තියෙන ඥානය? පව් මේ කොල්ල කෙල්ල ටික මට කියලා මට ඉතිවිසෝ ගාතාව කියනකොට මම හිතුනේ මක් නිසාදයක් කුටු 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 ගාන ඉතිවිසෝ ගාතාව කිව්වේ. මට ඒ වෙලාවම මතක් වුණා උඹලගේ පාටියක්. පාටි එක සින්දුවක් කියන්න ගත්ත ගමන් මේ විශ්වවිද්‍යාලෙම හෙල්ලෙන්න උඹලට සින්දු කියන්න පුළුවන්. ඉතිපිසෝ ගාතාව කුටු 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 කුටු. කොච්චර ඈත් වෙලාද ධර්මයෙන්. මනුස්ස ලෝකෙට ආවේ ඕකටද? උපමාවක් ඊළඟට ඒ ඥාන නවවෙනි ඥාන බලය. දසවෙනි ඥාන බලය තමයි බුදුරජාණන් වහන්සේ නිකලෙස්. වීත රාගී, වීත දෝෂී, වීත මෝහේ. පින්වත් දරුවනේ ඔබ තුලද රාගය ඇත. ඔබ කරපු පිනකින් දෙව්ලොව ඉපදුනොත් ඔබට සේම දෙවියන්ටද රාගය ඇත. රාගය නැත්තම් 60000ක් ලක්ෂ ගණන් දිව්‍ය අප්සරාවන් පිරිවරා කෙසේනම් හැසිරෙන්නද? රාගය ඇත. මිනිස්සු තුලද රාගය ඇත, දෙවියන් තුලද රාගය ඇත. බුදුරජාණන් වහන්සේ තුල රාගය නැත. මොහොතකට පින්වත් දරුවනේ කන් හැන්දක් තරම්වත් ඥානයක් තිබෙනවා නම් පොඩ්ඩක් බලන්න රාගය කියන එක නැත්තම් කොච්චර හොඳද කියලා. රාගය කියන එක මේ හිතේ නැත්තම් කොච්චර පිරිසුදුයිද කියලා බලන්න. මේ හිත කොච්චර ලස්සනයිද කියලා බලන්න. රාගය නිසා මේක කොච්චර මේ හිතෙන් ජරා වැඩ කරනවද? සිතවිල්ලෙන් ජරා වැඩ කරනවද? කය වචනේ මුල් වෙලා. මොහොතක් හිතන්න ඔබ තුලද ද්වේෂය ඇත. දෙවියන් තුලද ද්වේෂය ඇත. ද්වේෂේ නැත්තම් කොහොමද ආයුධ අතේ තියාගෙන ඉන්නේ? එතකොට දෙව් මිනිස් ලෝකයාටම ද්වේෂය ඇත. මගේ බුදුරජාණන් වහන්සේගේ හිතේ ද්වේෂය නැත. ද්වේෂේ නැත්තම් මේ හිත කොච්චර ලස්සනද? තරහ යන්නේ නැත්තම් පොඩ්ඩක් බලන්න. කන් හැන්දක් තරම් නුවණකින් බලන්න. තරහ නැත්තම් මේ හිත කොච්චර ලස්සනද කියලා. පුදුම ලස්සනයි. පුදුම ලස්සනයි. හම්මෝ තරහ යන්නේ නැති කෙනෙක් කවදානම් දකින්නද? රාගී නැති හිතක් තියෙන කෙනෙක්, ද්වේෂේ නැති හිතක් තියෙන කෙනෙක්, අංශු මාත්‍රයක් නැති හිතක්, ඒ වාගේ කෙලෙස් නැති කෙනෙක් අහෝ මා දකින්නේ කවද්ද? ඒ කෙනාගේ මොහොන කොයි වගේ වෙන්නේ නැතිද? ඒ කෙනාගේ ඇස් දෙක කොයි වගේ වෙන්නේ නැතිද? ඒ කෙනා කතා කරන වචනේ කොයි වගේ වෙන්නේ නැතිද?
ඇයි රාගේ නෑ, ද්වේෂේ නෑ, මොහේ නෑ. හිතා ගන්න බෑ. දරුවනේ හිතෙන් ඒ අයට වඳින්න. රාග ගින්නෙන් දැවෙනකොට අනේ රහතන් වහන්සේලා රාගේ ප්‍රහාණය කළා කියලා වඳින්න. යම් දවසක රාගේ ප්‍රහාණය කරන්න ඒ අත් දෙක එකතු කරපු පින එනවාමයි. රාගෙන් දැවෙනකොට අනේ රහතන් වහන්සේලා රාග ගින්නෙන් නිදහස් වුණානේ කියලා හිතනවද යමක්? ඒ සිතන සිතවිල්ල යම් දවසක ඔබට රාගේ ප්‍රහාණය කරන්නට ශක්තියක් වෙලා එනවාමයි. මගේ බුදුරජාණන් වහන්සේ රාගේ නැති හිතින්, ද්වේෂේ නැති හිතින්, මෝහේ නැති හිතින් දහම් දෙසන්නේ. දසබල ඥානය. අනේ ඒ වගේ ඥාන බල 10කින් යුක්ත බුදුරජාණන් වහන්සේට එක බුදු ගුණයක් කියන්න නැත්තම්. ඒ බුදුරජාණන් වහන්සේට ඉතිපිසෝ භගවා අරහං පුංචි ගාථාවන්නේ දරුවනේ. කොලේක ලියලා බලන්නකෝ. ඔයාලට කටපාඩම් තියෙන සින්දුවක් තරම්වත් දිග නෑ ඒ ගාථාව. අනේ හයියෙන් කටක් කරලා කියලා නෑ. දැන්වත් බුදු ගුණයක් කියන්න පුරුදු වෙන්න. දසබල ධාරීන් වහන්සේගේ ගුණ කඳ කටින් කියන්න පුරුදු වෙන්න. රුවන්වැලි සෑයට ගිහිලා බලන්න ලැජ්ජාවේ බෑ. බාර හරවෙන්න පූජාව තියන්න කොල්ලයි කෙල්ලයි ගිහිල්ලා කෙල්ල කියනවා. පොතක් බලාගෙන කොල්ල වැඳගෙන ඉන්නවා. නිකමට බලන්න ලැජ්ජයි අප්පා. දරුවෙක් නැති වෙලා දරුවෙක් වෙනුවෙන් නම් පූජාව තියන්න ගියේ දෙවි කෙනෙක් ඔතන කැරකුණත් ඒ වාගේ තාත් මිනිහෙක් අප්පා කරගන්න තාත්තා කරගන්න කැමති දෙයියා. ඇයි අර කෙල්ල පොතක් බලාගෙන ඉතිවිසෝ ගාතාව කියනවා. කොල්ලා එන තියාගෙන මෙහිම බලාගෙන ඉන්නවා. අනේ වෙච්ච දෙයක් කියලා. දෙවිවරු කල්පනා කරනවා දෙයියනේ මුම් පිරිමිද? මුම් පිරිමිද කියලා දෙවිවරු බලනවා. දෙයි පුතෙක්. දෙයි පුතෙක්. දෙයි පොන් හොයා යන ගෑනුන්ට කෑදර අම්මගේ තාත්තගේ හදවත ගින්දරෙන් දුකෙන් උණු කරවන එකෙක් දෙයි බඩට. කර්මානුරූපව ලැජ්ජයි. සිංහල කතා කරන්න පුළුවන් වෙලා සිංහල අකුරු ඉගෙනගෙන බැලුවත් බෝසමිඳුන් සෑරජොන් දකින්න ලෝකේ ඉතිවිසෝ ගාතාවක් හඬ නගලා කියන්න බෑ. අපි අද මේ වන්දනාවට දසබල ඥාන වන්දනාව දැම්මේ නැත්තම් ජීවිතේට ඥාන බල 10 අහන්නේ මේ ලංකාවේ ඉපදිලා. නමුත් කළු කෝට් එකක් ඇඳගෙන තොප්පියක් දාගෙන සහතිකේ අතට අරන් ෆොටෝ එකක් අරන් ගෙදිට යනවා. කවුරු හරි මට කිව්වා එයා ඉගෙනගෙනනේ තියෙන්නේ කියලා. මම ඊට පස්සේ ඇහුවා ළමයිද ඉස්කෝලේ ළමයිද වැඩිපුර ඉගෙනගෙන තියෙන්නේ විශ්වවිද්‍යාල ළමයිද? විශ්වවිද්‍යාල ළමයි. නාඩගම් වැඩි ඉස්කෝලේද විශ්වවිද්‍යාලේද? ඉගෙන ගත්තා සහතිකයක් තිබ්බා උපාධියක් තිබ්බා කියලා ජීවිතේට ලකුණු දෙන්න එපා. හද මණ්ඩලයේ ගුණයක් තියනවද කියලා බලන්න. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, අම්මාගේ ප්‍රාර්ථනාව රකින්න බව. අම්මාගේම දුවෙක් විදිහට මූණ බලන බව. අම්මාට දුක් නොදෙන බව. පියාට දුක් නොදෙන බව. අම්මා තාත්තා මගේ හිත දකිනවා නම් ඒ අය මගේ පුතා කියලා මාව වැළඳ ගන්න හිතක් තියෙනවද කියලා බලාපල්ලා. එයයි ගුණ. ඒකයි ඉගෙන ගත යුත්තේ. දරුවනේ මම කියනවා සැරයිද කියලා මම දන්නේ. ඒත් මම පැයයිනේ කියන්නේ. අමාරුවෙන් හරි අහගෙන හිටපල්ලා. හැබැයි මේවා ජීවිතේටම පැයයි. ඔයාලා ආස කරන ලෝකේ හැමදාම තියෙනවා. හැමදාම පේන්න තියෙනවා.
දසබලධාරී බුදුරජාණන් වහන්සේ වදාලා නම් අකුසල් කරන්න එපා කුසල් කරන්න කියලා. ඒක සත්‍යයක්. කවුරු හරි බුදුගුණයක් කිව්වොත් එයාට රැස් වෙන පින අප්‍රමාණයි. මොකද උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේට කවුරු හරි වචනයක් කිව්වොත් නරක වචනයක්, ඔහුට ධර්මය අහුවෙන්නේ නැහැ. ඒ ආර්ය උපවාදෙට. ඔවුන්ට බුදුන් ලංකාවේ උපන්න කිව්වොත් ඉක්මනට ඇදීගෙන යනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට ගරහපු කෙනාට මිත්‍යා දෘෂ්ටියට ඇදෙන කර්මයක් සකස් වෙනවා. යහපත් සත්පුරුෂ සත්‍ය බණ කියන ස්වාමීන් වහන්සේලා දකින්නවත් බැරි වෙන්න කර්මයක් සකස් වෙනවා. ඔයාලා දන්නවද ආර්ය උපවාද කරලා මරුණාට පස්සේ උපදින්නේ ලෝකාන්තරික නිරේ. ලෝකාන්තරික නිරේ කියන්නේ චක්‍රාවාටෙන් එහා පැත්ත. චක්‍රාවාට දෙකක් අතර තියෙනවා ඉරුගෙන් සඳුකින් ආලෝකමත් නොවන මහා පාතාල අන්ධකාරයක්. ඒ අන්ධකාරය උපදිනවා බුදු කෙනෙක් ඉපදුන සක්වලිනුත් ඈතට විසි වෙනවා බුදුරජාණන් වහන්සේට වචනයක් කිව්වොත්. එනිසා ඔහු සමාජයේ කොච්චර ඉහරකට ගියත් කොච්චර පරිණත වුණත් බණ කියනකොට මිත්‍යා ධර්මයට තමයි කැමති. සත්‍ය ධර්මයට කැමති නෑ. ඔහුගේ හිතේ ඒ කුසලේ වනසාගෙන. පින්වත් දරුවනි, උඹලා නම් කටවරද්ද ගන්න එපා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වචනයක් කියවිලා තියෙනවා නම්, රහතන් වහන්සේලා වෙනුවෙන් වචනයක් විහිළුවට හරි කියවිලා තියෙනවා නම්, ස්වර්ණමාලී සෑරජුන් ළඟ බුදුගුණ දසබල ඥාන කියා බුදුගුණ කියා සිය වතාවක්වත් බඩ ගගා වැඳලා සමාව ගන්න. මාන්නකාර කමටින් එපා. උඹලා මේ කර්ම කරගහගෙන යන්න එපා දරුවනේ. මේවා කියලා දෙන්න කවුරුත් නැහැ. ගොඩාක් අය කැමති හිනස්සවන්න. ගොඩාක් අය කැමති හිනස්සවන්න. ඇත්ත කතා කරන්න කැමති නැහැ. ආය බනකට එන සංඥාව අංශුමාන්තරයක් නැහැ මා තුළ. ආපු වතාවේ කියන්නේ කලින් ජීවිතේ මාගේ දරුවෝද මෙතන නැත. කලින් ජීවිතේ මා පෝෂණය කළ මව්වරු පියවරු මේ දැන් ළමයි වෙලා ඉපදෙලා. සසරට ණය ගෙවන්න බණ කියනවා. වැරද්දක් වෙලා තියෙනවා නම් සමාව ගන්න. අකුසල් කරන්න එපා. බේරිලා ඵලයල්ලා මේකින් යනකොට මාර සේනාවකින් බේරිලා යනවා වගේ ඵලයල්ලා. උඹලා වෙනුවෙන් ධර්මයක් තියෙයින් බේරුණොත්. උදාහරණයක් කියන්න. මහමෙවුනාව ඉස්සල්ලාම ආරම්භ කරනකොට මහමෙවුනාට දැන් අවුරුදු 19යි. ගොඩාක් මිනිස්සු ආවා. ලක්ෂ ගණන් මිනිස්සු ආවා. ආච්චමල හැමතැනම පිරීලා, සියල පිරීලා. ලොකු ස්වාමීන් වහන්සේ බණ කියාගෙන යනකොට මහණෝනේ කොල්ලෝ ටික. අදටත් මේ හාමුදුරුවෝ ටික ඉන්නවා. අර බණ අහපු ආච්චමල මෙන්න දැන් මොකද්ද වෙන බණක් හොයාගෙන යනවා. උන්දලාට යමක් තේරුන්නේ නැත්තේ මන්ද. පින්වත් දරුවනේ, මේ මිනිස්සු බණ මඬුවේ ඉඳ ගන්නකොට වරද්දාගෙන. වයසක මිනිස්සු බණ මඬුවේ ඉඳ ගන්නකොට ධර්මයේ අවබෝධ කරගෙන තේරුම් ගන්න පින වනසගෙන. තරුණ ළමයි ටික දැන් ආව විතරයිනේ. උණ්ඩ බණ ටික ඇහිච්ච ගමන් මහාන වුණා. වෙනසුන් නැති නිසා. ඔයාලටත් අවසානයේ යන්න තැනක් තියෙනවා. කොච්චර සරුංගලේ වගේ නටනට හිටියත් උඹලත් යම් දවසක පරලෝකෙට මොනවා හරි ඕන කියලා සිල් අරන් බෝගහ යට ඉඳ ගන්නවා. එදාට වෙනසිලා ඉඳ ගන්න එපා. එදාට බණ පොතක් ගන්නකොට බුදුරජාණන් වහන්සේ ගැන කඳුළු සලසලා සද්ධාවෙන්, ශාස්ත්‍රූ ගෞරවයෙන්, සද්ධාවෙන් ඉපිලී යන හිතක් රැකගනින්න. ඒකට තියෙන්නේ වෙනසෙන්න එපා. බේරිලා හින්ද කෝටියක් පව් ගෙවෙනවා ශාස්ත්‍රුන් වහන්සේට බුදුගුණ කියා වඳිනකොට, වැරදින් නැගී හිටිනකොට. එනිසා දරුවනේ, ඒ ගැන කල්පනා කරන්න. මෙච්චර විස්තර ටිකක් කියපු නිසා අපි වන්දනාව අවසන් කරලම වැඩසටහන අවසන් කරමු. තව 10 කරුණක් කියන්න.
හොඳට හිතන්න මම හිතනවා ඔයාලට හිතන්න පුළුවන් කියලා. ඇස් අන්ධ කෙනෙක් දුටු විට ඔබට හිතෙන්නේ කොමක්ද? අහෝ මේ මිනිස්සයා කරලා තියෙන පව්කාරකම ඇස් දෙක පේන්නේ නැහනේ. දැන් යමක් හිතන්න. ඔබට ඇස් පේන්නේ පිනකට. ඇස් පේන්නේ නැත්තේ පවක විපාකයක් නම්. ඇස් ඔබට පේන්නේ පිනකට. පිනට හැදිච්ච ඇස් දෙකෙන් දැන් මොකද කරන්නේ කියලා බලන්න. ආය ඇහැක් ලැබෙන දෙයක් බලයිද කියලා බලන්න. ඔය ඇස් දෙකෙන් අහස උසට කිරිසුදු පාටින් බැබලෙන සෑයක් දිහා කොච්චර බලා ඉඳලා තියෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ සතියක් බලාගෙන හිටපු බෝධීන් වහන්සේ දෙස ඔය ඇස් දෙකෙන් කොච්චර බලා ඉඳලා තියෙනවද කියලා බලන්න. ඔයාලට කවදාවත් කරන්න බැරි දෙයක්. හාමුදුරුවෝ කළා. ගිහි ජීවිතය ඇරලා කෙස් රැවුල් බහගෙන කසාවත් දරාගෙන හිටියා. ඒ ශ්‍රමණයන් වහන්සේලා දෙස කොච්චර බලා හිටියද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් හිත සනසන ජීවිත අවබෝධය ලබා දෙන බුදුගුණ ඇස් දෙකෙන් කොච්චර කියවලා තියනවද කියලා බලන්න. එනමුදු ඕනතරම් නවකතා, ඕනතරම් කිටි කතා, ඕනතරම් චිත්‍රපටි, ඕනතරම් නාටකම්, ඕනතරම් නාටක ඔය ඇස් වලින් බලලා ඇති. බලපු දේ සසරට එනවා. උදාහරණයක් කියන්න. එක ප්‍රේත ලෝකයක් තියෙනවා දරුවනේ. ඒ ප්‍රේතයන් ඉන්නේ මිනිවාගේ විශාල ශාලාවක් කියන්නේ භූමියක. ඉන්න මට්ටමටම අසුචි තියුණු තුඩ තියෙන පණුව ඒකේ සැරිසරනවා. ඒකේ ඔහු ගිලී ඇත. සත්‍ය වශයෙන් පවතින ප්‍රේත ලෝකයක් ගැන කියන්නේ මේ. නිර්වත් වූ ප්‍රේතයා ඉන්නකොට ඒ ඉස්සරහින් යනවා ගෑනු පිරිමි කාමසේවනේ යෙදෙන රූප. දර්ශන පේනවා අර ප්‍රේතයාට. ඔහු ඇස් දෙක ලොකු කරගෙන බලනවා. බලන්න ඇහැ ලොකු වෙනවා. බලන්න ඇහැ ලොකු වෙනවා පොල් ගෙඩි මට්ටමට. ලොකු වෙලා පුපුරනවා. පුපුරපු ඇහිම තියුණු තුඩ තියෙන ක්‍රමයෙන් මතුවෙලා මුළු ශරීරයම කනවා අලු වෙන්න කුඩු වෙන්න කනවා. අවසාන කුඩෙන් ආය හැදෙනවා අර පෙරේතයා හිටපු විදිහටම. ඇස් දෙක ඒ විදිහට ක්‍රමයෙන් කනකොට අර අසුචි අරන් මෙහෙම ගා ගන්නවා ඇස් දෙකේ වේදනාවට. මක් නිසාදයක් මනුස්ස ලෝකේ කාම සේවන බලා ඇබ්බැහි වෙලා ඒ කර්මය උපද්දවගෙන හතරස් පෙට්ටියේ බලපු දේ උපතකට ගියා. මනුස්ස ලෝකේ ලස්සන කොල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ ලස්සන කෙල්ලෝ මැරිලා ගිහිල්ලා ඒ ලෝකේ උපදිනවා. පින්වත් දරුවනේ, ඔයාලට ඇහෙන්නේ පැයක් වෙන්න පුළුවන් මේ කතාව. සත්‍යයි. උඹලගේ ජීවිතේටම ඇහෙන්නේ මේ වචන ටික වෙන්න පුළුවන්. නමුත් ඇත්ත. කවුද මේවට වග කියන්නේ? කවුද මේවට වග කියන්නේ? ඒ ඔබට විශ්වාස කළ නොහැකි නම් මා කාරණාවක් කියන්නම්. මේ මා පුරවාගෙන ඉන්න වස්ත්‍රෙට කියනවා කසාවත කියලා. මේටයි මිනිස්සු වඳින්නේ. මේටයි මිනිස්සු සාදුකාර දෙන්නේ. පින් කරගන්න මිනිස්සු මෙයයි පූජා කරන්නේ. තුන් ලෝකෙම උත්තම වස්ත්‍රය මේ කසාවතයි. ඒ කසාවතට ආසාවෙන් ඉඳලා සිවුරේම කාවෙක් වුණා කියලා අහලා නැද්ද? පෝන් එක මොකද්ද? සිවුරට ආසාවෙන් ඉඳලා කාවෙක් වුණා නම් පෝන් එකට ආසාවෙන් ඉඳලා පොඩි කෙල්ලට අම්මා කිව්වා එපා ඔය පෝන් එක ඔබ බයින්ද ලාංචුවට දාලා වැහුවා. හැන්දෑවේ කෙල්ල තේ එකක් හදාගෙන නෙස්ට් මෝල් එකක් අම්මට දුන්නා. අම්මා හිතුවා ගෙදර තරහ වුණාම යාළු කරගන්න එක ඒවා කරනවානේ. යාළු කරගන්න තමයි. ඊට පස්සේ මොකද කළේ? අම්මා බිව්වා තිත්තේ බෑ. අම්මලාට අපි මොනවද දුන්නත් උන් දෙලට ඉවරයි.
දරු දුක. ලේ සුදු පාටට කරන්න පුළුවන් උන්දලාට. තිත්ත දේ රස කරන්න පුළුවන් උන්දලාට. අම්මලාට. තිත්ත නිෂ්ඨමූලක දෝනී කියලා බිව්වා. ෆෝන් එක අම්මා ගත්ත කියලා තරහට ඒකේ නිදිපෙති කුඩු කරලා දාලා නිෂ්ඨමූලක හැදුවේ. අම්මා මැරුණා. කවුද වග කියන්නේ? කල්පයක් නිරේ ඒකි මැරෙන කල් කර්මය බලාගෙන ඉන්නවා. කල්පයක් නිරේ. නිකමට බලන්න. අර පහුගිය කාලේ Facebook නැති වෙලා කොල්ලෝ කෙලන්ට පිස්සු හැදුනේ. මැරිලා කොහේ ආයිද? මරණයක් ගැන හිතන්නේ නැද්ද? මැරිලා කොහේ ආයිද? ඇස් දෙකක් ලැබුණ වෙලාවේ මොනවද කළේ? මේ වැරදි වලින් නැගී හිටින්නේ නැද්ද? සරණක් හොයාගෙන යන්නේ නැද්ද? පිහිටක් නැද්ද? මගේ බුදුරජාණන් වහන්සේට ඥාන බලයක් තියෙනවා. විය හැකි දේ නොහැකි දේ දන්නවා. ඒ ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කළා. පින්වත් මහණෙනි, අකුසල් දුරු කරන්න පුළුවන්. වැරදි නැගී හිටින්න පුළුවන්. අකුසල් දුරු කරන්න බැරි නම්, වරදින් නැගී හිටින්න බැරි නම්, අකුසල් දුරු කරන්න වරදින් නැගී හිටින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ සිදුවේ හැකි නිසා තමයි බුදුරජාණන් වහන්සේ පුළුවන් කියන්නේ. ඔයාලට හිතෙන්න පුළුවන් මට නම් මේක කරගන්න බැරි වෙයි කියලා. ඒ ඔයාලගේ බණ. නමුත් බුදුරජාණන් වහන්සේ දසබල ඥාන තුල පිටලා වදාලා පුළුවන් කියලා. කිල්ලනේ පුළුවන්. වරදින් නැගී හිටින්න පුළුවන්. පුළුවන්මයි. හිතට බෑ මට නම් මේක කරගන්න බැරි වෙයි කියන එකට කෙල ගහලා පන්නන්නේ සිතවිල්ලට. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිටව ගන්න. මේ ඇස් වලින් කුමක්ද අපි කළේ? කුසල් වඩන්න පුළුවන්. බ්‍රහ්මචාරි බවක් පුළුවන්. බ්‍රහ්මචාරි බව කියන්නේ පින්වත් දරුවනේ ඊතරම් සොඳුරුයි. බ්‍රහ්මචාරි බව යනු කුමක්ද? ඔහු විවාහ වෙන තුරු තවත් කෙනෙක් සමග හෝ තනියෙන් හෝ කාමසේවනයේ දෙන්නේ. ඒ බඹසර පුදුම සුන්දර සීලයක්. හිතා ගන්න බැරි සොඳුරු සීලයක්. කෙනෙකුට හිතන්න පුළුවන් ඕක කොහොමද කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් වඩන්න පුළුවන්. කුසල් වඩන්න බැයි නම් බුදු කෙනෙක් වඩන්න කියලා දේශනා කරන්නේ. බඹසරක් රකින්න පුළුවන්. කාමයේ මුල් කරගෙන පව් ටොංගානක් රැස් වෙලා තියෙනවාද? දවසින් දවස රකින්න බඹසරෙන් ඒ කාම කර්ම ඈත් කළා දානවා. පියුමක් පිපුණා වගේ හදවත සොඳුරු කළා දෙනවා. පුළුවන් ඒක කරන්න. පුළුවන් ඒක කරන්න. ඇස් ලැබුණේ පිනට. මම මේ කරන දේ මට ආය ඇහැ ලැබෙයිද කියලා බලන්න. එනිසායි මවට රවණ ඇහැ රැවිලාම උපදින්නේ ආය. ඇස ලොකු කොට මව් දෙස පියා දෙස බලන දේ ඒ විදිහට මෙන්නේ ඒකයි. ඇහෙන් බලන විදිහට කර්මය එනවා. ඇයි? ඇහැ කර්මයක් නිසා. ඇයි මේ අම්මා තාත්තා ගැනම මං කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගැනම කියන්නේ ඕවට කර්ම කරන්න එපා කියලා. ඒ මේ නිසා. ඔයාලට මේ විශ්වවිද්‍යාලේ ඉන්න ඕන ළමෙක් දිහා බල්ලත්තෝ කියලා ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන්. ඇස් දෙක ලොකු කරලා කතා කරන්න පුළුවන්, රවන්න පුළුවන්. ඒ විදිහටම අම්මා දිහත් රවන්න පුළුවන්, තෝ කියලා ඇඟිල්ල දික් කරලා කතා කරන්න පුළුවන්, අතපය උස්සන්න පුළුවන්. දෙකම ක්‍රියා දෙකම එකයි. කර්මය ගැන උපමාවක් මා කියන්නම්. රජ කාලේ ගැන හිතන්න. පුරවැසියෙක්, නගරවැසියෙක්ගේ කනට ගහනවා. කුමන වූ දඬුවමක් ලැබෙයිද? දරුවනි, කුමන වූ දඬුවමක් ලැබෙයිද? රජතුමා ළඟට ගියට පස්සේ කතා කරලා සංසිඳලා සමතයකටපත් කරනවා. එක්කෝ දඩයන් නියම කරන ඔබගෙන් වෙච්ච වැරද්දට කියලා. ඔහු රජතුමාගේ කනට ගහනවා. දැන් මොකද කරන්නේ? රජුරුවන්ගේ කනට ගහපුව අතද සිඳින්නේය.
අනිත් අතද සිඳින්නේය, කකුල්ද සිඳින්නේය, බෙල්ලද ගසා දමන්නේය, හත්මුතු පරම්පරාවම කම්මුතු කරන්නේය. සිදුවුනේ එකම ක්‍රියාවනේ. එලෙසය මේ කොල්ලෝ කෙල්ලෝ අතර ඕන තරම් කතා බතා තියෙන්න පුළුවන්. විහිළු තහළු ඕපදූප රණ්ඩු සරුවල් රැවිලි රෙවිලි ඔක්කොම තියෙන්න පුළුවන්. නමුත් පින්වත් දරුවනේ මවුට ඒක දැම්මොත්, පියාට දැම්මොත්, සංඝයාට දැම්මොත්, බුදුරජාණන් වහන්සේට දැම්මොත්, බෝධියට සෑයට දැම්මොත් ඒවා රජ්ජුරුවන්ගේ කනට ගැහුවා වගේ. ඒ නිසායි මවට වසලී කියපු කෙල්ල වසල කුලේ ඉපදුනේ. කර්මයේ බලවත්. කර්මයේ බලවත් නේ. ඒ නිසා ඇස් ලැබුණේ පිනකට නම් බලන්න ඇස් වලින් පින් කරලා තියනවද කියලා. මේ ලෝකේ ලස්සනම මේ පරිවර්තන පොත කියලා මට පොතක් හමුණා ප්‍රංශේ. මීයේ පෙරේද හම්බුනේ මම පොත හරි ඔක්කොම ආසාවෙන් කියවනවා. මා මේ පොත අතට ගත්තා. මාන්ත පොත් කියවනකොට මම මෙතන ඉඳලාම කියවනවා. ඊට පස්සේ මම විස්තරي බැලුවා. ඒකේ තියෙනවා මේ ලෝකේ වැඩිපුරම පරිවර්තනය වුණ සොඳුරම මනක් කල්පිත නවකතාවයි කියලා. මං කල්පනා කළා. මං එහෙම පොත තිබ්බා. මනක් කල්පිත කියන වචනේට මං ආස කළේ නැහැ. ඇහිම් බලන්නේ මනක් කල්පිත දෙයක් නම් ඔහුට හම්බ වෙන්නේ මනක් කල්පිත දෙයක්. ඇහිම් බලන්නේ බොරුවක් නම් ඔහුට හම්බ වෙන්නේ බොරුවක්. ඇහිම් බලන්නේ සත්‍ය නම්, සොයන්නේ සත්‍ය නම් හම්බෙන්නේ සත්‍යයි. ඔබද චිත්‍රපටි බලනවා ඇති, නාටක බලනවා ඇති. ඒ චිත්‍රපටි නාටකවල තියෙන සත්‍යද ඔබ බලන දේ ඔබට හම්බ වෙයි. අහෝ මේ ඇස් දෙක, පිනට ලැබිච්ච ඇස් දෙක ඕක පේන්නෙම නැති දවසක් යනවා. එදාට මොකද කරන්නේ? තව උපමාවක් කියනවා. කන් ඇහෙන්නේ නැති කෙනෙක් දැක්කොත් ඔබට හිතෙන්නේ කොහොමද? මේ කන් ඇහෙන්නේ නැත්තේ සංසාරේ කරපු කර්මයකට. කන් ඇහෙන්නේ නැත්තේ සංසාරේ කරපු කර්මයකට. එහෙනම් ඔබට කන් ඇහෙන්නේ සංසාරේ කරපු පිනකට නේ. පින්නට ලැබිච්ච කන් දෙකෙන් දැන් මොනවද කරන්නේ? බලන්න අහන්නේ මොනවද කියලා. මං එයයි කිව්වේ මුළු මාසෙටම මේ පැයක් තමයි පින් රැස් වෙන දෙයක් කනට වැටෙන්නේ. ජීවිතය අවබෝධ වෙන දෙයක් කනට වැටෙන්නේ. ගොඩාක් තියෙන ඕපාදූප ප්‍රේම කතා. අනේ පනේ පැටියෝ තනිකර පචනේ. තනිකර පචනේ. බොරුවනේ. මල ගෙදරත් බොරුවනේ. මං ළඟදී පාන්සකෝලෙකට ගියා. හාමුදුරුවොත් බණ කියනකොට පටන් ගත්තා ශෝකා කෝලාව මංගල්‍ය සභාව කියලා. එකෙකුට ශෝකයක් නැහැ. පච. එකෙකුට ශෝකයක් නැහැ. මිනිහත් ටිකක් hina වෙලා වගේ ඉන්නේ. මල ගෙදරට ගියත් පච ඇහෙන්නේ. ෆෝන් එක ගත්තත් බොරුව. කවුරු හරි කෝල් කළත් බොරුව. හොඳට ඉන්න කල් හොඳයි. නිකමට බලන්න ওই කොල්ල කිල්ල යාළුවලා ඇති කියන්න නංගියේ මට පිළිකාවක් හැදිලා කියලා. දොස්තර මහත්තයා කිව්වා අවුරුද්දකින් ජීවිතය ඉවරයි කියලා. පයින් ගහලා දානවා. උදාහරණයක් කියන්න මා දුටු දෙයක්. අවුරුදු 18ක විතර සුන්දර තරුණියක් දුටුවන්ගේ නෙස්සිත් ඇද බැඳ ගන්නා තරුණියක් සිඟා කාගෙන ආවා මල් සමග. ඊට පස්සේ මම ආරන්නේ හිටියේ ළමයෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි කට්ටියක් ඇවිල්ලා කියලා. මම යනකොට අර ලස්සන කෙල්ලෙක් දිගට සාය ඇඳලා තිබ්බා. අම්මා කිව්වේ සවනස ආධාරය. මම තාවේක සීලිනේ. මම ආධාර කතාව නැතුව මං කිව්වා අම්මට ලැජ්ජ නැද්ද මේ කෙල්ලෙක් ගෙනන කොහෙද යන්නේ ඇහුවා. මම බැන්න අම්මට. මෙන් කිල්ල ගැන හිතන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ අම්මා බිම් බලා ගත්තා.
කෙල්ල අර ඉන්න තැන ඉඳලම අම්මත් ඉදිද්දී අර දිග සාය චුට්ටක් අඟල් දෙක තුනක් මෙහෙම ඉස්සුවා. කකුල් දෙක මෙන්න බරවර වගේ. මට ඒ වෙලාවට සැනිකව කල්පනාව ආවා. මේ කෙල්ල බස් එක්ක යනකොට සීට් එකේ ඉඳගෙන ඉද්දී පිටිපස්සේ සීට් එකේ ඉන්න කොල්ල දිහා බලලා hina වුණොත් කොහොමද? පිටිපස්සෙන් යම් දවසක බරවරෝගී දැක්කාද තුක් කියලා ගහලා යයි. බොරුව ඇඟට ආසා. සත්‍ය දේවල් නෙවෙයි කන් වලට ඇහෙන්නේ. පින්නට ලැබුණ කන් වලින් සත්‍ය අහන්නේ කවද්ද? පින්නට ලැබුණ කන් වලින් සත්‍යම මේ හදවතට ගන්නේ කවද්ද? ඊට පස්සේ මොහොතක් හිතන්න. මේ දිව කතා කරන්න බැරි කෙනෙක් දැක්කොත් අපිට හිතෙනවා මේ කොච්චර කර්මයක්ද අප්පා මේ කතා කරන්න බැරි එක. ගොළු වෙලා ඉපදිලා. ඔබට කතා කිරීමේ හැකියාව ලැබුණේ පිනක විපාකයක්. දැන් බලන්න පිනට ලැබුණ දිවෙන් මොනවද කරන්නේ කියලා. දැන් බලන්න. සත්‍ය කතා කළා. ඒකයි කිව්වේ බුදුගුණ හයෙන් කියාපන් කියලා. කල්ප කෝටි ගානකට කලින් සාදුකාරයක් දුන්න පිනකටද කොහෙද ඔය කතා කරන්නේ? දැන් බලන්න දිවෙන් තියෙන කේලන්ද බොරුවද සැරපරුසකමද බල්ලා බූරුවා කියන වචන ටිකද තෝතෝ කියන වචනද බලන්න දිවේ මොනවද තියෙන වචන ටික කියලා. කර්ම ටික එනවා. කර්ම එනවා. උදාහරණයක් උපමාවක්. පින්වත් මහණෙනි මේ අතීතයේ සිද්ධ වූ දෙයක්. මේ ලෝකේ බොරුව පහළ නොවිලා තිබ්බ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංකේයයි. ඒ කාලේ පළවෙනි බොරුව කිව්වේ චේතිය කියන රජුරෝ. ඒ තමයි පවුලේ බාලයාට වැඩිමහල්ලා කිව්වා. වැඩිමහල්ලාට බාලයා කිව්වා. එහිදී කපිල කියන ඍෂිතුමා බොරු කියන්න එපා කියලා බොරු කීමේ ආදීනව කියනවා. පළවෙනි එක තමයි දෙවිවරු අතහැරලා යනවා. පචහලහලා බොරු කිය යන්නේ උන් පඳුරු 1000ක් ගෙට ගැහුවා. ඔවුන් දෙස බලන දෙවිවරු නැහැ. පපුවේ අත්ගගහ ලෝකපාල දෙවියන්ට කතා කළාට ඔවුන් වෙනුවෙන් එන ලෝකපාලක දෙවිවරු නැහැ. බොරු කියපු කර්මෙන්. ඊළඟට කට ගන්ධස්සාර ගහනවා කියනවා කුණු වෙච්ච බිත්තරයක් වගේ. බොරු කීමේ විපාක. කට ගන්ධස්සාර වුණොත් කොහොමද ජීවිතේ? ස්වාමියාගේ කට කුණු වෙච්ච බිත්තරයක්සේ ගඳයි නා. බිරිඳගේ කට කුණු වෙච්ච බිත්තරයක්සේ ගඳයි නා. ඒ පෞල් ජීවිතේ ඕන් කෙසේනම් විඳවනවද? බොරු කීමේ විපාක. දරුවනේ එක බොරුවක් කියවිලා තියෙනවා නම් ඔය ටික ස්ටෝක්. මේ අඹ ගහේ මීට මාසයකට පෙර ගෙඩිද නොතිබුණේය මල්ද නොතිබුණේය. මාසයක් ගිය තැන මේ මල් සැදී ඇත්තේය ගෙඩිද සැදී ඇත්තේය. මේ මල් ගෙඩි මේ ගහේ කොතනද තිබුණේ? දුටු කෙනෙක් නැත. එනිසා ඔබ බොරුවක් කියලා තියෙනවා නම් ඒ කර්මේ කොතනද ගබඩා වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් කෙනෙක් නැත. විපාක දෙන්න ආපු තැන විපාකෙ දෙනු ඇත. මම මේ බණ පටන් ගන්නකොට හිතෙන් හිතුවා එක කොල්ලෙක් හරි එක කෙල්ලෙක් හරි පින්වන්ත මෙතන ඇති. ඒ කොල්ලා ඒ කෙල්ල වෙනුවෙන් මේ ටික කියන්නේ. මම මේ කියන බණ පදේ නිසා එක වැරද්දක් නතර කළොත් ඒ ඇති. වරද්ද ගැන දන්නේ නැති නිසා පව් කරන අය ඉන්නවා. කියලා දුන්නොත් හැදෙනවා. මා උදාහරණයක් කියන්නම්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙලා ඉඳිද්දී ඒ දෙන්නම නම් විවාහ වෙන්නේ. ගෙවල් වලින් කැමති නම් ගෙවල් වලක් දානවා නම් ඒ දෙන්නම නම් ස්ථිරවම විවාහ වෙන්නේ. ඔවුන් දෙදෙනා කාමරයකට ගිහිල්ලා තනිපංගලමේ අනාචාරය යෙදුනාට මොකද? ඒ ලෝකේ කතාව. මගෙන් ඕනතරම් මිනිස්සු ඇවිල්ලා අහලා තියෙනවා. එහෙම වුණාට ඒකේ වැරද්දක් නැහැ නේද හඳුරන්නේ කියලා. මම දවුන්ගෙන් ඇසුවෙමි. කොහොමද ඇසුවේ? හෙට විවාහ වෙන්න ඉන්න ජෝඩුවක්
අද දවසේ එක තැනක ওই විදිහට අනාචාරය ඉඳලා ඒ නඩුව නීතියට ගියොත් මොකද්ද නීතිය කියලා හෙව්වා. ඒතර විවාහයේ හෙට විවාහයෙන් ඉන්නවා කියලා නීතියෙන් තියනවද සමාවක්? නීතියෙන් සමාව නැහැ. ඇයි කෝ ඔප්පු කරන්න විවාහ කරපු එක? කෝ සමාජයේ පිළිගත් නීතිය? ඒතර හෙට විවාහ වෙන දෙදෙනා අද එකට හිටියත් නීති විරෝධී. මේ ලෝකෙත් එහෙමනම් කර්මයෙන් කිසිම සමාවක් නැහැ. ඒ නොදන්නා නිසා කොයිතරම් මිනිස්සුන්ගේ අතින් කර්ම සිද්ධ වෙනවද? වැරදි කාම සේවනයක් වුණොත් එහෙම නිරේ උපදිනවා, ආදරේ හිග වෙනවා, ජීවිත අවම 5000කටත් වැඩිය ආදරේ නැතුව තමව තනි වෙනවා. අභූත චෝදනාවලට මුල් වෙනවා. වැරදි කාම සේවනයක් වුණොත් එහෙම ඒකේ කර්මයක් උපදිනවා. පිරිමිත් නොවන ගෑනුත් නොවන චරිතයක් උපද්දවනවා. ඒ අයිට ඔයාලා නම් කියන වෙති මම කැමති නෑ ඒවා කියන්න. කර්මයේ පුදුමයි එක එක්කෙනාට. පිරිමි ඇඟක් ලැබිලා කෙල්ලෙක් විදිහට කතා කරන්නේ. පිරිමි ඇඟක් ලැබිලා ඇස් දෙක කෙල්ලෙක්ගේ වගේ. පිරිමි ඇඟක් ලැබිලා අතපය හරවන්නේ කෙල්ලෙක්ගේ වගේ. පිරිමි ඇඟක් ලැබිලා පස්ස හොලවාගෙන යන්නේ. පින්වත්නි අපි විහිළු කළාට දරුවනේ උපතින් ලැබිච්ච එකනේ එපා කියන්නද? එහෙම ජීවිතය ලැබුණොත් එපා කියන්නද? වැරදි කාම සේවනයක එවැනි උපත් 5000ක්වත් ස්ටෝක් ඇත. මෙච්චර මේ සසර භයානක නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙලා ගැලවිලා ඵලයල්ලා කියලා කියන්නේ. නිකං කාලා බීලා ජොලියේ සින්දු කියාගෙන ඉන්න පුළුවන් ලෝකයක් නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ දරුවනේ. ඊට පස්සේ කියනවා බොරු කීමේ විපාක තමයි කියනවා දිව නැතුව උපදිනවා කියනවා. මාළුව වෙලා උපදිනවා. දිව දෙකක් වෙලා උපදිනවා කියනවා. තලගොයි කබරගොයි සර්පයි. බොරු කීමේ විපාකයක් තමයි කියනවා වඳ වෙනවා කියනවා දරුවෝ නැහැ. කොයි හරි කඩේකින් මොනවා හරි කාලා වඳ පිටි දාපු ටිකක් කනවා. ඔන්න දැන් බඩට ගියා. භෞතික රසායනිකව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා වඳ වීම පිණිස. සංසාරේ බොරුවක් කියපු එකේ කර්මයක් ඒකට වැඩ කළොත් තමයි වඳ වෙන්නේ. නැත්තම් වඳ වෙන්නේ නැහැ. කොච්චර බෙහෙත් දුන්නත්. කොච්චර සමහර පවුල් තියනවාද දරුවන් හදන්නේ නැහැ කියලා පරිසං වෙලා ඉඳලා එයාලවත් නොදැනී කුසට දරුවෝ වෙනවා. ඒව වළක්වන්න බෑ. කර්මය සංසාරේ පුළුවන් තරම් පචහෙලලා නම් දැන් මේ ජීවිතේ දරුවෝ නැත්තම් රුවන්වැලි සෑයට ගිහිල්ලා කෝටි ගාණක් බුදුගුණ කියලා දරුවෙක් ඉල්ලුවත් බුදුරජාණන් වහන්සේ කර්ම විපාක දකිනවා නම් කොහොමනම් පිහිට වෙන්නද? හේතුඵල ධමන්නේ. වෙන කර්මයක් මුල් වෙලා දරුවන් ලැබෙන වෙන කර්මයක් මුල් වෙලා ඔන්න බොරු කියන එකේ ඊළඟ විපාකේ තමයි වෙන කර්මයක් මුල් වෙලා දරුවෙක් ලැබෙනවා. ඒ ලැබෙන දරුවා කෙල්ලෙක්. මේ ලෝකේ සෑම ස්ත්‍රියක්ම බිහි වෙලා තියෙන්නේ අම්මයි තාත්තයි බොරුවක් කීමේ විපාකයක් මුල් වෙලා සංසාරේ. දුවෙක් මගෙන් අහලා ඉවලා තිබ්බා. අනේ හාමුදුරනේ ඔබ වහන්සේ ඇයි එහෙම බනට කියන්නේ? අපි ඉපදුනේ පවටද කියලා. පින්වත් දරුවනේ මම නෙවෙයි මේ බණ කියන්නේ බුදු බණනේ. චේතිය ජාතකේන ටික ඔක්කොම තියෙන්නේ. මං කෝවා හිතන්න මමසේ කසාවතක් දරාගෙන මේ වාගේ තැනකට ඇවිල්ලා මේ වාගේ දහං හඬක් නගන්න කෙල්ලෙකුට පුළුවන්ද? පුළුවන්ද? ඒකක්. ඒත් විපාකයක්. මාසෙ ගානේ කෙල්ල විඳින දුක පිරිමියෙකුට නෑ. ඒත් එක විපාකයක්. දරුවෙක් බඩේ තියාගෙන ඉන්න එක පිරිමියෙකුට නෑ මාස 10ක්. පුළුවන් නම් කිලෝ 1 බරක් අතින් උස්සගෙන හිටපල්ලා දවසක්. කිලෝ 2.5 3ක් බර දරුවෙක් මාස 10ක් බඩේ තියාගෙන ඉන්න ඕන. ඒ වනායි ස්ත්‍රියගේ දුකක්. දරුවන් බිහි කරන දුක ස්ත්‍රියගේ දුකක්. පින්වත් මහණෙනි පිරිමියා නොවිදින ඔය දුක් තුන ස්ත්‍රී විසින් විඳිනවා කියලා වදාළා. තවත් කුමට නම් කතාවද? ඊට පස්සේ බොරු කීමේ විපාකයක් තමයි ඔන්න මොකක් හරි වෙලා දරුවෝ තව උපදිනවා. දරුවෝ දාලා යනවා කියනවා යාව.
ඊළඟට තමයි මව්පියන්ගේ උරුම භූමිවල ඉඩම් වල ඉඳ බැරුව යනවා කියනවා. ඒ ඔක්කොම බොරු විපාක. බලන්නකෝ කර්ම. දිවක් නිසා වෙච්ච දෙයක්. මේ දිවෙන් බුදුගුණ කියන්නේ නැත්තම් මම දැන් පැයක් විතර බණ කිව්වා. ඔයාලා කවදානම් පැයක් එක දිගට බණ ටිකක් කියන්නද? අහස නැද්ද? අඩුම තරමේ පැයක් එක දිගට පිරිත් ටිකක් කියන්න. අහස නැද්ද? මේ මනුස්ස ලෝකෙට ආවකේ පිනක් කරගන්න. චීනේ වැඩිම ජනගහනේ. ඒ අයට පැයක් දසබල ඥාන කීම නැහැ. මේ බුදුගුණ කීම නැහැ. පිරිත් කීම නැහැ. ඔවුන්ටද දිවක් ඇත. සිංහල ජාතිය ඉපදුන බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඔබට ඒ වාසනාව. තනියෙන් හුදකලා වෙලා මචං මටත් හිතුණා බං හාමුදුරුවෝ බණ කියමුට බුදුගුණ ටිකක් කියන්න ඕනේ කියලා වරින්. කොහොමද ධාතු වෙනස්නේ? ඔහු නිසාම ඔය කියව ගන්න බැරුව යනවා. එක්ක ඔහුට කැස්සක් එනවා. එක්ක ඔහුට කෝල් එකක් එනවා. ඒ නිසාම කියව ගන්න බැරුව යනවා. ඕන්නේ ඔබ තනිව නම් උපන්නේ. තනියෙන් නම් යන්න වෙන්නේ. තනියෙන් නම් විඳින්න වෙන්නේ. තනියෙන් මේ පින රැස් කරගන්න. ජෝඩු බෑ. ගින්දරයි පොළොනුයි ලං කරලා මොන බුදුගුණද? කෙල්ලත් එක්ක ජොලියට රුවන්වැලි සෑයේ ගිහිල්ලා මොන වන්දනාද? ළඟ ඉන්නේ කිගෙන හිතේ රුවන්වැලි සෑයට වැඩිය. තනියෙන් යන්න. තනියෙන් බුදුගුණ කියන්න. තනියෙන් පින් කරගන්න. සෝබන එපා. බොරු එපා. සාටෝ වේපා. මුලාව එපා. අවංක වෙන්න. කෝටියක් පව් කෙරිලා තිබ්බත් ඔබට නැගී හිටින්න පුළුවන් බවට සාක්ෂි දරාගෙන සෙම්පතියෙක් ඉන්න බුද්ධ ශාසනයේ. වැරද්දෙන් නැගී හිටින්න පුළුවන් කියලා සාක්ෂි දරාගෙන ඉන්න මේ බුද්ධ ශාසනයේ සෙම්පතියා කවුද? අපගේ ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ. සෙම්පතියෙක් ඉන්නවා මම වලාකුළෙන් මිදුන හඳක් කියලා. කඩුවක් අමෝරාගෙන දහසක් මිනී මැරු කෙනෙක් නැත මෙතන. එනිසා ඔයාලගේ ජීවිතේ සෙම්පතිය කරගන්න අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ. ඊට පස්සේ දරුවනේ මේ අතපය පැරණි කර්මානුරූපවනේ හැදුනේ. ওই දිව ගැන පොඩ්ඩක් කිව්වේ. කේල මේ විපාක ඒවා කිව්වේ නැහැ තාම. හිස් වචන වල විපාක කිව්වේ නැහැ. පරුස වචන වල විපාක තව කිව්වේ නැහැ. ওই බොරුව ගැන පොඩ්ඩක් කිව්වේ. එක එක කර්ම වල විපාක ටික ඉගෙන ගන්න නැත්තම් නමුත් කවදාවත් හිතිලා නැහැ අපි බුද්ධ ආගම වෙලා ඔය ඉගෙන ගන්න ඕන කියලා. මම ඔය කියපු වචන ටික නිසාම සමාජයට හදා ගන්න බැරි වෙයි ඔයාලට. කවදා හරි එකම එක බොරුවක් හරි නතර කරයි. ඒ ටික මතක් වෙලා. හැබැයි ඒ නතර කරපු බොරුව නිසා ජීවිත 5000ක්වත් විඳින එක නතර වෙයි සංසාරේ. පින්වත් දරුවනේ. ඇවිද කියාගෙන යන්න පුළුවන් නේ අතපය හොල්ලා ගන්න පුළුවන් නේ. පිනකට එලෙස බැරි කෙනා අතපය වකුටු වෙලා කොර වෙලා එක්තැන් වූ කෙනා ගැන අපිට හිතෙන්නේ සංසාරේ පවක් කියලා. එහෙනම් අතපය හරවන්න පුළුවන් නේ පිනක් නිසා. දැන් බලන්න පිනට ලැබිච්ච අත් දෙකෙන් මොනවද කරලා තියෙන්නේ? පිනට ලැබිච්ච කකුල් දෙකෙන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? පිනට හරවන්න පුළුවන් ඔළුවෙන් කොයි දෙසද හැරි බලා තියෙන්නේ? පුදුමයි. සිතා නැහැ ජීවිතේට කවදාවත් එහෙම එකක් අපි පිටුපස්සේ තියනවා කියලා. අපි කවදාවත් හිතපු නැති, දන්නේ නැති දේවල් තමයි දරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සොඳුරු ජීවිතේ වගතුග උන්වහන්සේ දේශනා කළා. යම්කිසි කෙනෙක් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියොත්, ඒක නැවක් වගේ. පව් කෙරුණ ජීවිතේ ගලක් වගේ. ලොකු හෝ වේවා, පොඩි හෝ වේවා, වතුරට දැම්මොත් ගිලෙනවා. හැබැයි ඒ නැව උඩ තියාගන්න නැත්තම් කොච්චර බර වුණත් වතුරේ ගිලෙන්නේ නැහැ. අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා නම්
දේවාල පස්සේ ගිහිල්ලා නැගත් කේන්දර පස්සේ ගිහිල්ලා භූත බීත ලෝකවල ගිහිල්ලා අමුතු ලෝකවල ගිහිල්ලා සරණ නැති කරගෙන කතාව නෙමෙයි මේ කියන්නේ. සරණ රැකගෙන නා. එයාගේ අතින් කොච්චර පව් කෙරිලා තිබුණත් තුනුරුවන් සරණ ගිය පින තමයි ඉස්සරහට එන්නේ. ඒකම ඉස්සරහට එනවා. එච්චර බුදුරජාණන් වහන්සේට ආදරෙයි. ධර්මය අහන්න කැමතියි. සංඝයාට කැමතියි. ශ්‍රද්ධාව කෝටියක් පව් කිරිලා තිබුණත් ඒ වරදින් නැගී හිටීම කියලා යම් පිනක් තියෙනවද? සියක් වැරදි වලට වැඩිය නැගී හිටීමේ පින ප්‍රබලයි. ඒ නිසා තමයි සසරේම අකුසල් කුසල් බලෙන් නැසලා දාන්නේ. කුසල් බලෙන් අකුසල් නැසනවනේ. ඒ නිසානේ මාර්ගඵල ලබන්නේ. ඒ නිසානේ අරහත්ත්වයටපත් වෙන්නේ. එච්චර කුසල් බලවත් පින්වත්නි. හොඳ දේවල් බලවත්. පවට වැඩිය බලවත් පින. හැබැයි ඉක්මනට විපාක දෙන්න ඉදිරිපත් වෙනවා පව. ඒක ගෙවිලා ඉවර කරනවා. පින ඉතුරු වෙනවා. ඒකයි මහා බෝධිසත්වයන්ද බුද්ධත්වයට පත් වෙන්න තිබ්බ පින ඉතුරු වෙවි තමන්ගෙන් මේ සංසාරේ විච්ච කර්මත් එක්ක තිරිසන් ලෝකේ වැටුණි, දුප්පත් වෙලා ඉපදුණි, වීණාව යන්න සිද්ධ වුණි. ඒවා. ඒ නිසා තිසරණ සරණ ගිහිල්ලා අඩුපාඩු වලින් නැගී හිටින්ද. එයට සෙම්පතියක ළඟ තියාගන්න අපි අඟුලිමාල මහරහතන් වහන්සේ. උදාහරණයක් සාක්ෂියක්. එතකොට ඔබේ ජීවිතේ සුවපත් වේ. දරුවනේ මගේ බුදුරජාණන් වහන්සේ 520 වසක් දේශනා කරපු ධර්මය කොහොමනම් පැයකින් කියන්නද? ඒ ධර්මයේ සොයාගෙන යන්න. මෙහෙත් මාසිකව ධර්ම දේශනා තියෙනවා. පින් තියෙන කෙනෙක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න. අමුතුවෙන් ඇදගෙන එන්න ඕනේ නැහැ. සුවඳ තියෙන රොම් පිරුණ මලක් පිපුණාට පස්සේ ඒ මලට වරින් කියලා බඹරුන්ට කතා කරන්න ඕනේ නැහැ. බඹරා එනවමයි. නිලමැස්සා ඉන්නේ. ජීවිතය අවබෝධ කරන මිහිරි ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී යන්නේන ගමන් හරි නතර වෙන්නේ බඹරෙක්. නිලමැස්සෙක් නෙවෙයි. නිලමැස්සාට කොච්චර බන කනේ තිබ්බත් ඒක සිංගාල මාරු වෙනවා. ඔහු නිලමැස්සෙක් නිසා. මේ බණ අහන පිරිසකින් ඊළඟ මාසික වැඩසටහනට බඹරු ටිකක් ඉතුරු වෙයි. නිලමැස්සෝ ටික විසි වෙයි. ඒ උපමාව මතක තියාගන්න. ඔබට ධර්මයේ කැමැත්තක් ඇති වුණාද? එයමයි ඔබේ දියුණුව. ධම්ම කාමෝ බවං හෝති. මේ වහන්න ඕනේ නෑ බං කියලා යමක් හිතුණාද? ධම්ම දිස්සී පරාභවෝ. එයමයි පිරිහීම. මම මේ කියු බණ ටික කෙනෙක්ගේ හිතට මොහොතක් හරි සංවේදී වුණා නම් යම් දවසක ඔබ සැනසෙයි. යම් දවසක සැනසෙයි. ඒ වෙනසයි මේ කිව්වේ. ඊළඟට තරුණ ජීවිත විනාශ වෙන්න එපා කියලා. තරුණ ළමයි වෙනුවෙන්ම පින්වත් දරුවනේ යෝන් දහන් සක්මන තියෙනවා. අපේ පෙබරවාරි කරන වැඩසටහන. මේ පාර පෙබරවාරි වැඩසටහන සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ගෘහස්ත මේ ක්‍රීඩාංගණේ. ගිහිල්ලා හිත සුවපත් කරගන්න. මාද සුවපත් උනේ එක්තරා පින්වන්ත කෙනෙක්ගේ හඬකින් බණ අහපු නිසා. ඒ තමයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දාට දහම් දේශනවා. ඒ හඬින් බණ අහලා ඔබද සුවපත් වෙන්න. මා සුවපත් වුණා වගේ. අපි 1000ක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ ගෝලියෝ. අපි 1000ම සුවපත් කළේ ඒ හඬින් බණ කියලා. ඔබටද පැවිදි වෙන්න පිනක් නැති වුණාට ඒ බණ ටිකක්වත් අහන්න පින් නැති කරගන්න එපා. දැන් මේ පෙබරවාරි 10 තියෙනවා යෝන් දහන් සක්මන. යන්න අයිනක ඉඳලා හිත සුවපත් කරන බණ ටික අහන්න. එදා ධර්මයක් අහලා ඔබ නැසෙන්නේ නැතුව හිටියොත් අවසාන කාලේ සුදු රෙද්ද පොරවගෙන බෝධිය ළඟට යනකොට සිලිසිලි ගාලා සෙලවෙන බෝපත් වලින් ඔයාලා සුවපත් කරයි. රැකිලා නිසා. ඒ නිසා පින්වත් දරුවනේ ඒ විදිහට එක දරා ගන්න. ධර්මයේ හොයාගෙන යන්න පිරිසුදු ධර්මයේ. උදාහරණයක් කියන්නම් පිරිසුදු ධර්මයේ යනු කුමක්ද? මේ ධර්මයේ අහද්දී ඔයාලට පේන්නේ ළඟ ඉන්න කෙනාද තමන්ද? කවුද වැඩිපුරම පේන්නේ? තමාව. යම් බණක් අහද්දී තමාව පේනවා නම් ඒ වනාහි ධර්මයයි. ඒකට කියන ඕපනායිකයි කියලා. තමාන පිණිසයි ධර්මයේ.
අරයා කොහොමද අරකි කොහොමද ඒ කතාව බුදුරජාණන් වහන්සේ ළඟ නැහැ. තමා වෙනසයි ධර්මයේ දේශනා කරන්න. ඔයාලා ගැන හොයාගන්න බණක් අහන්න. ඒ නිසා අද දසබල ධාරියෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔයාලගේ ජීවිත සූපත් වේවා කියලා සිත පතනවා.